Welcome to She and the Sea. මගේ channel එක පටන් ගන්නකොටම මම ඔයාලට කිව්වා මම දැන් ජීවත් වෙන්නේ පුංචි දූපතක කියලා. මේ දූපතේ ලස්සන තැන්, රසවත් සිදුවීම් ඔයාලත් එක්ක vlogs විදිහට බෙදා ගන්න මම හිතුවා. අද මම මේ හදන්නේ මගේ පළවෙනි mini vlog එක ඔයාලත් එක්ක බෙදා ගන්න. සාමාන්‍යයෙන් මම වැඩට යන්නේ උදේ. හැබැයි අද මට වැඩ තිබුණේ දවල්. ඉතින් මේ vlog එකේ තියෙන්නේ මගේ උදේ වරුව ගෙවුන විදිහ. උදේ පාන්දර ඉඳලා නම් මට වීඩියෝස් ගන්න බැරි වුණා. සුපුරුදු විදිහට නැගිටලා තේ බීලා කාලා යාළුවෝ කට්ටිය අපි කතා කර කර හිටියා. මොකද ලංකාවේ අය ගොඩක් මෙහි ඉන්නවා. ඉතින් අපි හැමෝම චුට්ටක් කතා කර කර ඉන්න අතරතුර අපිව බලන්න යාළුවෙක් ආවා. දන්නවද කවුද කියලා? මේ ඉන්නේ එයා. එයාගේ නම කොකෝ. එයාට අයිතිකාරයෙක් හිටියට එයා හැම වෙලාවෙම නිදැල්ලේ ඉන්නේ. ඉතින් එයා හරි ආසයි අපිත් එක්ක වෙලාව ගත කරන්න මං එයාව යාළු කරගත්තේ මාරි බිස්කට් එකක් දීලා. එයා ඒකට කොච්චර කැමති වුණාද කියනවනම් කොටින්ම යන්නවත් අකමැති වුණා. පේනවනේ කරේ නැගගෙන ඉන්නේ. ඉතින් මේ අතරතුර අපේ කතාව ඕනේ ගිහින් මුහුද නාන්න. යන අතරමඟ දන් ගහකුත් හම්බුන හින්දා ඒකිනුත් ටිකක් කකා යන්න අපි අමතක කරේ නෑ හැබැයි. මම මුහුදට ගියේ නාන්නම නෙවෙයි. මම හා කිව්වේ කුරුම්බ ගෙඩියක් කඩලා දෙනවා නම් මුහුදට යන්න එන්නම් කියන පොරොන්දුවට. ඔය ඉතින් අපේ මල්ලිලා ටික මගේ පොරොන්දුව ඉෂ්ට කරන්න කුරුම්බ ගහේ නැගගෙන මට කුරුම්බ කඩනවා. ඒගොල්ලෝ සහෝදරයෝ වගේ. ඈත දූපතක ඉන්න අපිට මේ සහෝදරකම් කියන්නේ මාර හයියක්. ඉතින් මම ගොඩට වෙලා මේගොල්ලන් කුරුම්බ කඩන දිහා බල බල හිටියා. ඔන්න කුරුම්බ ආවා. ඉතින් අමාරුවෙන් කුරුම්බ කපලා බලනකොට කුරුම්බ නෙවෙයි පොල්. ඉතින් මොකද කරන්නේ? ඉතින් ආයෙත් ඒගොල්ලෝ ගියා කුරුම්බ ගහක් හොයාගෙන. මං ඉතින් එතකල් මුහුද දිහා බලාගෙන හිටියා. ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ කුරුම්බ ආවා. ඇත්තටම මේ කුරුම්බ ගෙඩි හරිම පොඩි. හරිම චුට්ටයි මේක ඇතුලේ වතුර තිබුණේ. කොහොම හරි කමන්නේ ගොඩ කාලෙකින් කුරුම්බ ගෙඩියක් හම්බුණානේ කියලා ඉතින් ඒකත් බිව්වා. අනිත් කට්ටිය නාන්න ගියාට මට ඒ වෙලාවේ නාන්න යන්න හිතක් තිබ්බේ නැහැ. මොකද ගොඩක් අවුවයි මට වැඩට යන්නත් තියෙනවා. ඒ නිසා ඉතින් මං ටිකක් ගොඩට වෙලා හිටියා. හැබැයි එහෙම කිව්වට අන්තිම විනාඩි 10 මමත් වතුරට පැනලා නෑවා. ඔන්න ඔහොම තමයි මගේ උදේ දවස ගෙවිලා ඉවර වුණේ. ආපහු යන මග නම් අපිට වීඩියෝ ගන්න බැරි වුණා. වැඩට යන වෙලාවත් කිට්ටු හින්දා අපි ඉක්මනටම ගියා. ඉතින් ආයෙමත් දවසක තවත් vlog එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.